මේ මාළුවව මම බදින්නේ කෙසල් කලත් එක්ක. කොලත් එක්ක බෙදලා මාළු කාලා තියනවද? ඉතින් එන්නකෝ අපි හදලා බලමු. මේ වැඩේට අපි අරගන්නේ ගල් මාළු. ගල් මාළු අරගෙන හොඳට සුද්ධ කරලා හොදලා අපි කට්ස් ටිකක් දාගන්නවා. අපි මෙන්න මේ වගේ. ඊළඟට අපි මැරිනේට් වෙන්න තියාගන්න ඕනේ. මේ පේස්ට් එක හදාගන්න අපිට ඕනේ මිරිස් කුඩු, ගම්බිරිස් හැන්දක් විතර, කැලමිරිස් හැන්දක්, කහ ටිකක්, ලුණු ටිකක් මේ ඔක්කොම ටික එකතු කරලා මේකෙන් තමයි අපි මැරිනේට් කරගන්නේ. ඊට පස්සේ මේ මික්ස් එකෙන් අපි හොඳට මේක අත ගා ගන්න ඕන. ඉතින් කපාගත්ත මාළු දෙන්නගෙම ගාගමු. දාගෙන මේක පොඩක් වෙලා අපි පැත්තකින් තියාගන්න ඕනේ හොඳට මැරිනේට් වෙන්න. ඉතින් මාළු දෙන්නගෙන් එක්කෙනෙක්ට මං හිතුවා බැටර් එකක් දාගන්න ඕනි කියලා. ඉතින් මේ බැටර් එකට අපිට අවශ්‍ය වෙනවා පිටිමේස හැඳි දෙකක්, කැලිමිරිස්, කහ, ලුණු, බිත්තර. ඉතින් මේ ටික හොඳට මිශ්‍ර කරලා අපිට බැටර් එකේ පද වෙනකම් වතුර දදා හදා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ කෙසෙල් කලයක් අරගන්න ඕන. දැන් ඉතින් තියෙන්නේ මේ ටික බැද ගන්න තෙල් ටිකක් දාලා අපි ලෑස්තියමු අපේ වැඩේට. තෙල් අවශ්‍ය ප්‍රමාණයට දාගෙන අපි දැන් හදන්නේ මාළු බැද ගන්න. ඉතින් මුලින්ම කොලේ පිටින්ම අපි මාළුවව බදිමු. මෙන්න මේ විදිහට කොලේ පිටින්ම බැදමු. කොලේ රසත් එක්කනවා හරිම රසයි. ඒකම අර අපි උණුවෙන් කෙසෙල් කොලේ බද්දන් ගමන සෝදත් වෙනවා. අර පිච්චෙන සෝද එක මාරම හොඳ සෝදා. ඉතින් මේකට උගලට ඕන මාළුවෙක් ගන්න පුළුවන්. මම ගල් මාළු ගත්තා. ඒක මේ විදිහට බැදමු. ගොඩාක් රස නිසා ඊළඟට අපි බැටර් කරපු මාළුව බැද ගන්න ඕනේ. එයාව නම් ටිකක් හැදෙන්න වැඩිපුර වෙලාවක් යනවා. මොකද බැටර් එකක් හැම්බෙන්න ඕන නිසා. ඉතින් මේ බලන්නක කොලේ චුට්ටක් මෙහෙම කර වෙලා යනවා මිසක් මේක පිච්චෙන්නේ නැහැ. කොච්චර ගින්දර දැම්මත් කොලේ පිච්චිලා යන්නේ නැහැ. මේ විදිහට කර වෙලා තව රස වැඩි වෙනවා. ඉතින් අපි කාලා බලමු. මේක වයිරල් වෙච්ච වීඩියෝ එකක් නිසා හැමෝම රසයි කියලා තිබුණ නිසා මටත් හිතෙනවා කරලා බලන්න. ඉතින් ඇත්තටම මාරම රසයි. සෝස් එකක් එක්ක උනත් කාලා බලන්න උගලන්ට ඕන වෙලාවක ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත්යි කියලා හිතන යාළුවෙක්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.